අද අපි හදන්න යන්නේ පාන් පිටි වලින් උදේට කන්න පුළුවන් කෙටි ආහාරයක්. අපි ඒකට ඇල් වතුර ටිකකුයි ලුණුයි දාලා පාන් පිටිය හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ අවුමරිස් ලුණු කරපිංචා ඔක්කොම කපා ගන්නවා. මේ තියෙන්නේ තම්බලා ගත්ත චිකන්. ඒක මම ලුණුයි කහයි දාලා තම්බ ගත්තා. සොසේජස් කපලා ගත්තා මම මොසරෙලා චීස් කරගත්තා. ඊට පස්සේ සෝස් පෑන් එකට තෙල් ටිකක් දාලා ඒක හොඳට රත් වුණාට පස්සේ අර තම්බලා ගත්ත චිකන් කෑලි ටික දානවා. ඒකට දාලා හොඳින් බැද ගන්නවා. මේක හරි පහසුයි හදාගන්න. උදේ ආහාරයකට අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට දානවා සොසේජස් ටික. සොසේජස් ටිකක් දාලා ඒක චුට්ටක් බැදෙන්න අරිනවා. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු, අවුමිරිස්, කරපිංචා දාලා ලුණු ටිකක් දාලා ගම්බිරිස් කුළු ටිකක් දාලා අපි ඒක චුට්ටක් බැදෙන්න තියනවා. අපි කඩාගත්ත බිත්තර දෙකක් ලුණු ටිකක් දාලා හොඳට මිශ්‍ර කරලා තිබ්බේ. ඒක එකට දාගන්නවා. ඊට පස්සේ ඒකට දාලා අපි විනාඩියක් වගේ තියන්න ඕනේ. ඊට පස්සේ තක්කාලි පෙති ටිකක් උඩින් තියලා අපි අර හදාගත්ත මිශ්‍රණය ඒක උඩින් දානවා. පාන් පිටි මිශ්‍රණය. අපිට ඝනව දාගන්නත් පුළුවන් ඒක. මම නම් ටිකක් වැඩිපුර දාගත්තා. ඊට පස්සේ ඒක දාගෙන ඉවර වෙලා අපි හොඳට වහලා තියන්න ඕනේ. ඒක පොඩ්ඩක් තැම්බෙනකම්. ඒක ඊට පස්සේ රංගන් පැහැවුණාට පස්සේ අපි ලිපෙන් අයින් කරගන්නවා. ලිපෙන් අයින් කරගෙන බලමු කොහොමද කියලා රස බලමුකෝ. ඊට පස්සේ අපට ඕන විදිහට අපේ කෑලි කපා ගමු. කපාගෙන රස බලමු. ඉතින් ඔයාලා තාම මේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා වීඩියෝස් වලට ලයික් කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ පාලින් අපේ YouTube channel එකේ link එක දාලා දෙනවා. ඒ channel එක subscribe කරලා like කරන්න. ඔයගොල්ලොත් මේ රෙසිපි එක හදලා කාලා බලන්න. මට කමෙන්ට් එකකුත් දාන්න. හරිම රසයි.